හායි එවරිවන්. අද හදමුද ඊස්ට් ආප සෝඩා වගේ පිපුම් කාරක යොදා ගන්න නැතුව රසම රස ක්‍රිස්පි දෝස එකක්. ඉතින් අපිට මේකට ඕන වෙන්නේ උඳුයි, කැකුළු හාල් හරි බාස්මති හාල් හරි, ඒ වගේම කඩල පරිප්පුයි, ඒ වගේම උළු හාලුයි. මෙතනදී අපි යොදාගන්නේ උළු හාල් තේ හැන්දයි, කඩල පරිප්පු අපි ගන්න ප්‍රමාණයෙන් කෝප්ප භාගයයි, ඒ වගේම හාල් කෝප්ප 2යි, ප්‍රධාන වශයෙන්ම ගන්න දේ තමා උඳු කෝප්පයයි. ඉතින් අපිට ඕන විදිහට මේකේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ගන්න ටික හොඳට 3 පාරක් විතර සෝදලා මේක තියා ගන්න ඕන. ඒක සෝදුවට පස්සේ පැය 6ක් විතර අපි මේක පොගන්න ඕන. පෙඟෙන්න තියලා පැය 6කට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. බ්ලෙන්ඩර් කරලා අපිට පොඩ්ඩක් මේක බ්ලෙන්ඩර් වෙලා මදි වගේ හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේක පෙනේරකින් පෙරා ගන්න. මම හවස 3:00ට වගේ මේක පෙඟෙන්න කියලා ආයෙත් 9:00ට බ්ලෙන්ඩ් කරන මේක පහවදා උදේට දෝසය හදන්න. දැන් මේ තියෙන්නේ ඔක්කොම බ්ලෙන්ඩ් කරලා ඉවරනාට පස්සේ අපි බලමු උදේ කොහොමද මේක පිපිලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පහවදා උදේ. ඔයාලම බලන්නකෝ මේක කොහොමද හොඳට පිපිලා තියෙන විදිහ කියලා. ඉතින් ඔයාලට පේනවාද අපි ඊස්ට් වගේ දේවල් පාවිච්චි නොකර හදපු මික්සර් එකෙන් මේ වගේ ලස්සනට දෝසෙ බැටර් එක පිපිලා අවිත් තියෙනද? ඉතින් අපි ඊට පස්සේ මේකට අපිට අවශ්‍ය ගානට ලුණු එකතු කරගන්න ඕන. මතක තියාගන්න කලින් දවසේ බැටර් එක හදාදී ලුණු දාන්න එපා. අපි පහුවදා හදන්න ලෑස්තිලා තමයි මේක ලුණු එකතු කරගන්න ඕන. ඊට පස්සේ මම මේක භාජන දෙකකට දාගන්නවා. මොකද එක මික්සර් එකකට මම මේ වගේ පොඩි තෙම්පරාදුවක් හදලා දාගන්න. එතකොට රසයි එකත්. මෙතන තෙල් ටිකක් භාජනයකට දාලා අබ ටිකක් දාලා ඒක පුපුරනකොට ලුණුයි කරපිංචයි දාලා අපි චුට්ටක් රන්වන් පාට නම් බැදගෙන එනකන් තියලා ඊට පස්සේ ඒකට කෑලි මිරිස් හරි මිරිස් ගඩු හරි ඔයාලට පුළුවන් වියලි මිරිස් කරල් පොඩි කෑලි කපලා හරි මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපි හදාගන්න සෝස් පෑන් එකට තෙල් ටිකක් දාලා අපි හදාගත්ත මික්සර් එකෙන් හැන්දක හැන්දිකමාරක් වගේ දාලා ලස්සනට ගානට ටෝස්ට් එකේ හැඩයට අපි හදාගමු. ඉතින් ඔයාලට පේනවද මේක ලස්සනට අපි කඩෙන් ගන්න ටෝස්ට් එකක් වගේම ලස්සනට අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්පි ගතියත් මාරම විදියට තියෙනවා. මේ කද්දි අපි කඩෙන් එකක් අරගෙන කනවා වගේම රසයි. ඉතින් මේ මික්ස් එකෙන් අපිට දෝසේ 25ක් 30ක් වගේ හදාගන්න පුළුවන්. අපි හදන දෝසේ එකේ ප්‍රමාණය අනුව අපිට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලටත් කියන්නේ මේ වගේ ගුණදායක විදිහට ගෙදරම ක්‍රිස්පි රසවර්ධ දෝසය හදාගන්න මේ රෙසිපි එක බලලා උත්සාහ කරන්න.
ඉතින් අපිට මේ තෝස් එක කන්න චිකන් ග්‍රේවි එකක් හරි පෝච් චට්නි එකක් හරි හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදීම මේ වගේ රසමස තෝස් එකක් හදලා කාලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා like කරන්න. බලපු අය හැමෝටම thank you so much. ආයෙ ලස්සන අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්.